පුංචි කාලේ නිකමට ආසාවට වගේ අතට ගත්ත මයික් එක මම මගේ ජීවිතේම වෙනස් කරයි කියලා හිතුවේ නෑ. ඉගෙන ගත්ත තමයි. හැබැයි ආපු ප්‍රශ්නත් එක්ක ඉගෙනීම සම්පූර්ණ කරන්න බැරි වුණාට එදා ආසාවට අතට ගත්ත මයික් එක අද මාව ජීවත් කරනවා. පුංචි කාලේ අවුරුදු උත්සවයෙන් පන්සලේ පල්ලියෙන් ගත්ත අත්දැකීම් එක්ක අද ලෝකයක් හඳුනන සන්නාමත් එක්ක වැඩ කරන්න මට එදා ලැබුණු පන්නරය නම් අතිමහත්. ඉතින් එදා වගේම අදත් මාත් එක්ක ඉන්න ආදරණීය ඔයාලට බොහොම පිං. මේ තැන හදාගන්න මට සහයෝගයේ ශක්තියක් උනේ ආදරණීය ඔයාලා. හැමදාම ඔයාලත් එක්ක මම ඉන්නවා. මම ඔයාලගේ ආදරණීය නිවේදන ශිල්පී සචින් දසනායක. එදා වගේම අදත් ඒ වගේම හෙටත් ඔයාලා තමයි මගේ ශක්තිය. හැමදාමත් වගේම ආදරයෙන් ලෙන්ගතු කවින් සචින් දසනායක කියන නම හදවතේ තියාගන්න. කොහොම ස්තුතියි හැම දිනකටම.